Hi හැමෝටම welcome back to Living Letters. මම තුමාල්කා. ඉතින් මං අද ඔයාලව එක්කගෙන යන්නේ මගේ කැම්පස් එකෙන් ගියපු ෆීල්ඩ් විසිට් එකකට. ඉතින් මේ ෆීල්ඩ් විසිට් එක ෆ්ලොරන්ස්. ඇත්තටම අපි මේකෙදී එක්ස්ප්ලෝර් කරේ අපේ කල්චරල් ඇන්ඩ් ෆැෂන් හෙරිටේජ් කියන මොඩියුල් එකේ තියෙනවා මියුසියම් එක්ස්ප්ලොරේෂන් එකක්. ඉතින් අපි මියුසියම් එක්ස්ප්ලෝර් කරන්න තමයි මේ ගියේ මේ දා ගතිපු වීඩියෝ ක්ලිප්ස් ටිකක්. ඉතින් ෆ්ලොරන්ස් කියන්නේ ඇත්තටම ලස්සන සිටි එකක්. රිමිනි වල ජීවත් වුණාට ෆ්ලොරන්ස් වලට ගියාම තියෙන වෙනස්ම එක්ස්පීරියන්ස් එකක්. රිමිනි එක සංසන්දනය කරනව නෙමෙයි. හැබැයි ෆ්ලොරන්ස් හරිම ලස්සන ආකිටෙක්චරල් බිල්ඩින් තියෙන ලස්සනම සිටි එකක්. ඉතින් මේ අපි යන්නේ ෆෙරගාමෝ මියුසියම් එකට. ඔයාලා දන්නවද දන්නේ සල්වතෝරේ ෆෙරගාමෝ මියුසියම් එක කියන්නේ ඉටාලියන් බ්‍රෑන්ඩ් අයිඩෙන්ටිටි එකක් තියෙන ලොකු මියුසියම් එකක්. ඇත්තටම මේක ප්‍රයිවට් මියුසියම් එකක්. ඒකෙදී ෆැෂන් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ෆැෂන් ස්ටඩි කරන කෙනෙක් විදිහට එක්ස්ප්ලෝර් කරන්න ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් මම ඔයාලට ක්ලිප්ස් වලින් පෙන්නන්නම් කොහොමද අපි එක්ස්ප්ලෝර් කරේ කියලා. මේ තියෙන මියුසියම් එක ඇතුළේ ඇත්තටම අපිට ලස්සන ගයිඩ් එකක් දුන්නා කොහොමද හිස්ටරි 1920 ගණන් වල ඉඳලා මේ වෙනතුරු ඒ බ්‍රෑන්ඩ් එක ඩෙවලොප් කරේ කියලා. ඉතින් මම වෙනම වීඩියෝ සීරීස් එකකින් ගේන්නම් ෆෙරගාමෝ මියුසියම් එක ඇතුළේ කොහොමද එක්ස්පීරියන්ස් එක කියලා. ඊට පස්සේ විසිට් එකෙන් පස්සේ අපි චුට්ටක් ෆ්ලොරන්ස් එක්ස්ප්ලෝර් කරන්න ගියා. මොකද අපිට චුටි බ්‍රේක් එකක් හම්බුණා. ඇත්තටම අපි චෙන්ත්‍රෝ එක, ඒ කියන්නේ සිටි එක ඇතුළට ගියා. හරිම ලස්සනයි. හරිම ලස්සනයි කියන්නේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට, ඒෂියන් කෙනෙක් විදිහට මේ ආකිටෙක්චරල් බිල්ඩින් දකිද්දී ඒ වගේ තියෙන ඩිසයින්ස්, ඒ වගේ තියෙන පැටර්න්ස් බලන්න ගොඩක් දේවල් තියෙනවා. එක්ස්ප්ලොරේෂන් පාර්ට් එක හරිම ලොකුයි. ඉතින් ඇත්තටම ෆ්ලොරන්ස් කියන්නේ ලස්සන සිටි එකක්. ඉතින් මගේ යාළුවා අයිනූර්, මගේ යාළුවා ටර්කි යාළුවෙක්. ඉතින් අපි දෙන්නටම අලුත් එක්ස්පීරියන්ස් එකක්. අපි දෙන්න මේක එක්ස්ප්ලෝර් කරන විදිහ තමයි මේ චූටි ක්ලිප්ස් වලින් තියෙන්නේ. ඊට පස්සේ අපේ ෂෙඩියුල් එක අනුව ඊට පස්සේ අපිට තිබුණේ ගුචි ගාඩන්, පලට්සු ගුචි කියන ගුචි මියුසියම් එක යන්න. මේ තියෙන ගුචි ගාඩන් මියුසියම් එක. ඉතින් මම ඒකෙත් ක්ලිප්ස් චුට්ටක් ඇඩ් කරලා තියෙනවා. මේ තියෙන එක ඇතුළ කොහොමද එයාලා එක්සිබිට් කරලා තියෙන්නේ, ඒගොල්ලන්ගේ printed collections, කොහොමද art pieces ඇත්තටම ඇතුළට ගියාම වෙනම එක්ස්පීරියන්ස් එකක් තියෙන්නේ. හැම ආර්ට් වර්ක් එකකම හැම පීස් එකකම ලස්සන ස්ටෝරි ටෙලින් එකක් තියෙනවා, කතාවක් තියෙනවා. ඊට පස්සේ තිබුණා ඒගොල්ලන්ගේ සිග්නේචර් බෑග් කලෙක්ෂන් එකක් ගුචි බ්‍රෑන්ඩ් එකේ. ඉතින් අපි ඒවත් එකිනෙක එක්ස්ප්ලෝර් කරන ගමන් තමයි ඉන්නේ. මෙතනට ගියාම නම් ඒක නිකන් ෆැන්ටසි එකක් වගේ. ඇත්තටම ඒගොල්ලන්ගේ බෑග් කලෙක්ෂන් ආකයිව්ස් ලස්සනට ස්ටෝර් කරලා තිබුණා. ඒ කියන්නේ මොකද්ද පික් කරන්නේ මොකද්ද කියලා හිතා ගන්න බැරි තරමටම අතරමං වෙන තැනක් තමයි ගුචි මියුසියම් එකේ තියෙන මෙන්න මේ ස්ටෝරේජ් එක්සිබිෂන් සෙක්ෂන් එක. ඉතින් අපි හැමෝම හරිම ආසාවෙන්ම එක්ස්ප්ලෝර් කරපු සෙක්ෂන් එකක් තමයි මේ සෙක්ෂන් එක. ඊට පස්සේ තිබුණා එයාලගේ කලෙක්ෂන්ස්, ඉන්ස්පිරේෂන්ස්, කොහොමද එයාලගේ ෆැෂන් කලෙක්ෂන් එක රන් අවුට් කරන්නේ, කොහොමද කරලා තියෙන්නේ. හිස්ටරි එකේ ඉඳන්ම එයාලගේ තිබුණු සිග්නේචර් කලෙක්ෂන්ස් වල වීඩියෝස් දාලා, ක්ලෝස් අප්ස් වීව්ස් දාලා එයාලගේ කලෙක්ෂන් එක එක්ස්ප්ලෝර් කරන්න අපිට chance එකක් දීලා තිබුණා. ඇත්තටම ෆැෂන් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මේක හරිම ලොකු ඔපචුනිටි එකක්. මෙතනට විසිට් කරලා හැම ඩීටේල් එකක්ම, සිලුවර් ඩීටේල් එකේ ඉඳලා head to toe හැම ඩීටේල් එකක්ම අපිට එක්ස්ප්ලෝර් කරන්න පුළුවන්. ඊට පස්සේ තව සෙක්ෂන් එකක් තියෙනවා, මූවි සෙක්ෂන් එකක්. පොඩි රිලැක්සේෂන් එකකට මූවි එකක් බලන්න තියෙන්නේ. අන්තිමටම අපි විසිට් කරේ මේ සෙක්ෂන් එකට. ඒකේ තිබුණේ එයාලගේ සිග්නේචර් කලෙක්ෂන්ස්, ලේටස්ට් කලෙක්ෂන්ස්. ඉතින් මේ තමයි මගේ යාළුවා අයිනූර් ටර්කි වලින්, මේ සානියා පාකිස්තාන්, මේ ඉන්නේ ඇමැන්ඩා මෙක්සිකන් ගර්ල් කෙනෙක්. ඊට පස්සේ මේ ඉන්නේ සමීරා ඉරාන් and නටාලියා බ්‍රසීල්. so එයාලා තමයි මගේ යාළුවෝ ටික. ඊට පස්සේ අපි ගියා අපේ ලක් එක කොහොමද කියලා බලන්න. ඇත්තටම මේක චූටි ක්ලිප් එකක් තමයි මේ තියෙන්නේ. ඇත්තටම
මේ එක්ස්පීරියන්ස් එක වෙනමම එක්ස්පීරියන්ස් එකක්. මොකද ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා ගොඩක් ඉන්නවා. එක එක රටවලින් ආපු. ඉතින් ඉටාලියන් කල්චර් එක, ඉටාලියන් බ්‍රෑන්ඩ් අයිඩෙන්ටිටිස් එක්ස්ප්ලෝර් කරනවා කියන්නේ වෙනමම එක්ස්පීරියන්ස් එකක්. ඉතින් ඇත්තටම මේක අලුත් එක්ස්පීරියන්ස් එකක්. මේ විදිහට තමයි මගේ දවස ගත වුණේ. ඉතින් හැමෝටම ගොඩක් thank you වීඩියෝ එක ඉවර වෙනකම් බලුවට. තවත් ලිවින් ලෙටර් එකකින් හම්බෙමු. bye bye.